තාත්තේ මට බයික් එකක් ඕනේ. මටත් ඕන එකක්. තොටත් ඕනේ. දෙන්නට දෙකක් ඕනේද? තමල ඔක්කොම වෙලා තියෙන මාව කන්න. මට ටීවී එකක් ඕනේ රෑට යන නාටි ටික බලන්න. බොටත් ඕනේද? බොය වෙලා තියෙන මාව කන්න. මොනවද කියන්නේ? රෑට බත් තියන්නද? එපාද? නෑ කමල. මේ තේකක් අදාගෙන එන්නකෝ එමීට. දැන් තොට මොකටද බයික් එක? තොට බයික් එකක් තියෙනවනේ. ඇයි තොට එකෙන් යන්න බැයිද? හෙලෝ බබා. මේ ඕයි තමුසාය හුටුහුටේ මා බලන්න යනවනම් මා බලන්න යන්න එපා. තමුසට වඩා හොඳ ඉලෙක්ට්‍රික් බයික් එකක් තියෙනවා අරුණ අයියට. බලනවා තමුස එද්දි මුළු ගමම දන්නවනේ ඕයි. මොන විලි ලැජ්ජ නැති වැඩක්ද මේක? ඒකේ යන්න බෑ. යාළුවෝ විහිළු කරනවා කුණු ලොරිය එනවා කියලා. දැත්තම දන්න ඔය එකෙද්දි. තොට මොකටද බයික් එක? තෝ බොඩිය ගානේ. හෙලෝ බබා දැන් නම් පයින් ගාටලා එපා වෙලා තියෙන්නේ අනේ. කැම්පස් යන්නවත් අලුත් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්නකො. පයින් යන්න බැරිද? මදාම මොකෙද්ද වගේ පයින් එන්න එපානේ. හැමදාම යන්න බෑ පයින් කැම්පස් එකට. පේන්නේ නැද්ද? එන්න කැවුටු වෙනවා. හෙලෝ බුද්ධදාස මහත්තයා. මේ බයික් එකක් එහෙම ගන්න තැනක් දන්නේ නැහැ නේද? ඔව් මේ බයික් එකක් ගන්න මේ පොඩි වැඩක් වගේ. හෙලෝ අංකල් කියන්න. ඈ හෙලෝ පසන් මහත්තයා. මේ අලුතෙන් ආව ඉලෙක්ට්‍රික් බයික් එකක් වගේ ගන්න තැනක් දන්නවද? BMI CH එකට යවන්න? දැන් මොකද ඔය කරන්නේ අපි? ඔය ඉන්න මොකෙක්ගෙන් හරි බලමු ඉතින්. මං අහන්නද අහනවද? ඇයි ගහන්නේ? වැඩේ කතා කරගන්නවා. අයියේ බයික් එහෙම තියනවද දන්නේ නෑනේ. බයික් තමයි මේ හැමතැනම තියෙන්නේ. ඕන තීරුත් දෙන්න. නෑ මේ පොඩි වැඩ වගේකට බයික් දෙයක් ඕන වෙලා තියෙනවා. මල්ලි මොන වගේ වැඩ වලටද බයික් එකක් එන්නේ? මල්ලි මොන වගේ වැඩ වලටද බයික් එක පාවිච්චි කරන්නේ ඉතින් ඉන්නේ? වාගේ වැඩ වලට අනුව මම ඔයාලට බයික් එකක් සජෙස්ට් කරලා දෙන්න. මෙහිමයි අයි. ඔය කලින් එක නම් පොඩ්ඩක් සද්ද වැඩි. නැද්ද නිකන් හිමීට කරගන්න බාණ්ඩයක්. එහෙනම් මල්ලි ඔයාලට හරියනම් බයික් එක තමයි මේ ආඩි ඊපොක් එක. ඉතින් මේක ගැන කිව්වොත් මේක එක චාර්ජ් කළා කිලෝමීටර් 100ක් යන්න පුළුවන් කිසිම සද්දයක් නැහැ. මෙන්න මේ තියෙන ඩිසයින් එකත් එක්ක ඔයාලට අලුත්ම ප්‍රීමියම් ලුක් එකක් ගන්න පුළුවන්. ඔයා කිව්වා වගේ මල්ලි චීස් කෑල්ල වගේ මේක වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඕන බඩුවක් දාගෙන යන්න පුළුවන් ඉඩකුත් තියෙනවා. මල්ලි ඔයාගේ වැඩේට නම් හරියන බයික් එක තමයි මේ තියෙන්නේ. ඕක හරියයි මට. මේ අයියේ මෙයාටත් මොකුත් නැද්ද සෙට් කරගන්න? අම්මල්ලි මං ඔයාලට හොයලා දෙන්න හොඳ බයික් එකක්. මෙන්න මෙහෙන්ද. ඔයාට නම් මල්ලි හරියන්නේ මෙන්න මේ වගේ චූටි එකක් තමයි. චූටි එකක් කියන්නේ මල්ලි ඔයාලා වගේ කැම්පස් යන පොඩි ස්මාර්ට් වලට ගැලපෙන සුපිරි බයික් එකක් තමයි ආඩියා කූල් ජොයි එක. මේකේ එක චාර්ජ් එකකින් කිලෝමීටර් 60කට වඩා යන්න පුළුවන්. NFC chip එකක් තියෙනවා ස්මාර්ට් විදියට. මල්ලි මේ ඔයාට හරියන්නේ මේක? මේකනේ. මේ ඒක නෙමෙයි. මේ වැරදිලාවත් නිකන් මේ ටීවී එකක් වගේ ගන්න නැද්ද? මල්ලි මේ දින් අපේ වැඩිම අලවෙනි ආඩියා T5 එක මේක ගත්තොත් නම් ඔයාලට ටීවී එකක් හම්බ වෙනවා නොවැම්බර් මාසේ. බඩු බස්සලා තියන්නේ ආයි තෙල කිරි වෙන්න. ගෙනාවද? ඔව් ඉතින් ඒව හරි. දන්නවනේ අපි වැඩක් කරොත් ඉතින්. තුනක් කාටද? නෑ අයින් එකක් ගත්තා ටීවී එකක් ෆ්‍රී දෙනවා කියලා තිබ්බා. හොඳ වාසිය. අරගෙන ආවා. මුගේ කමලට. හෙලෝ අංකල්. දවල් කතා කරන්න බැරි දෙයක්ද? ඒකයි මම රෑ ගත්තේ. මේ මොන හොත්